ආයිබෝවන් දුවේ පුතේ ගොඩාක් ළමයි මගෙන් මැසේජ් දාලා අහලා තිබ්බා සර් O level නැටුම් පැට්‍රිකල් පේපර් එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ආකෘතියක් හැදුවා. මේකම නෙවෙයි විභාගයට එන්නේ. මම ඒ එන විදිහ ගැන තමයි ඕගොල්ලන්ට මේ ආකෘතිය හදලා තියෙන්නේ. හැමෝම මේක හොඳින් බලන්න. පුතේ ඕගොල්ලන්ට පළවෙනියටම නැටුම් කාමරේ කියන්නේ පැට්‍රිකල් දෙන තැනට ගියාට පස්සේ ඕගොල්ලන්ගෙන් අහන්නේ ගායනා කියන කොටස. ඉතින් පුතේ මේ ගායනා කියන කොටස් තුනකට බෙදෙනවා. කැමති ගායනා, නම් කරන ලද ගායනා, තෝරා ගන්නා ලද ගායනා කියලා. ඉතින් 6 වසරේ ඉඳන් 11 වසර දක්වා තිබ්බ සියලුම ගායනා කොටස් වලින් තමයි මේක අහන්නේ. ඉතින් අපි දැනගෙන ඉන්න ඕන ඔක්කොම කවි ටික නේද? ඉතින් කැමති ගායනාවක් කියලා කියන්නේ පුතේ 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් තිබ්බ ඔයාට ආස කරන ගායනාවක්. ගොයන් කවියක් වෙන්න පුළුවන්, පන්නේදීමේ කවියක්, සොකරි කවියක්, මොකක් හරි ඔයාට කැමති එකක්. ඊට පස්සේ නම් කරන ලද ගායනා. පුතේ නම් කරන ලද ගායනාවක් කියලා කියන්නේ පැට්‍රිකල් බෝඩ් එකේ ඉන්න සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ඔයාට කියනවා පුතේ ඔයා සොකරි කවියක් කියලා පෙන්නන්න, ඔයා හටන් කවියක් කියලා පෙන්නන්න. එයාලා නම් කරන කවිය අපි කියන්න ඕන. ඊට පස්සේ තෝරා ගන්න ලද ගායනා. තෝරා ගන්න ලද ගායනාවක් කියලා කියන්නේ පුතේ තුණ්ඩු 4ක් විතර තියෙනවා. A B C D කියලා ඉවර වෙලා. ඉතින් මේ තුණ්ඩු වල ඉංග්‍රීසි අකුරු ලියලා තියෙන්නේ A B C D කියලා. ඉතින් ඒවා පොඩි ටින් එකකට දාලා ඉවරලා ටින් එකෙන් අරගෙන තියෙන තුණ්ඩුවේ තියෙන්නේ ඒ නම් උදාහරණයක් විදිහට ඔයා ඒ කාණ්ඩය යටතේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන. රබන්, ග්‍රහපන්ති, කලගෙඩි, නමස්කාර ගාථා මේකේ තියෙන. ඉතින් ඒ යටතේ තියෙන එක කවියක් තමයි ඔයාට කියන්න ඕනේ. ඉතින් මේක අර ඔයාට ලේසි වෙන්න තමයි ඔප්ෂන් 4ක් දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි පැට්‍රිකල් පේපර් එකත් හැදෙන්නේ පුතේ. ඊට පස්සේ බෙරසරබ ගැන කතා කරද්දි 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් තිබ්බ ඕගොල්ලොන්ට ඉගෙන ගන්න තිබ්බ 6 7 8 ශ්‍රේණි වලදී ඕගොල්ලොන්ට බෙර සරබ උගන්වනවා 3ක්. 9 10 11 ශ්‍රේණි වලදී වාරයකට එක ගානේ බෙර පද 6ක් ඕගොල්ලොන්ට උගන්වනවා. ඉතින් මේකෙන් අනිවාර්යෙන් බෙර සරබයක් වාදනය කරන්න ඕන ගුරුවත් පොතේ තියෙන බෙර පදයක් වාදනය කරන්න ඕන. ඉතින් මේවා ඉස්කෝලේ ඉගෙන ගත්ත ඔයාට ලේසි වෙන්න පුළුවන්. මේ ටික ගොඩ දාගන්න ඕන නම් ඔයා මේ දවස් ටිකේ පුතේ නිරන්තරයෙන්ම කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඉස්සලා 6 7 8 ශ්‍රේණි වලදී ඉගෙන ගත්ත බෙර සරබ තුන මොකක්ද කියලා හොයාගන්න. ඊට පස්සේ 9 10 11 ශ්‍රේණි වලදී උගන්වපු වාරයකට දෙක ගානේ උගන්වපු බෙර පද 6 මොනවද කියලා හොයාගන්න. යාළුවා ළඟ බෙරයක් තියෙනවා නම් යන්න ගිහිල්ලා නිරන්තරයෙන්ම මේ බෙර සරබ කියන ඒවා ප්‍රැක්ටිස් වෙන්න. හේතුව නැටුම් වල ඔය පැට්‍රිකල් කොටසේ බෙර වාදනය කොටසට සහ චරිත නිරූපණය කොටසට තමයි වැඩියෙන්ම ලකුණු හම්බ වෙන්නේ. ඉතින් මේක ගොඩ දාගත්තොත් කොහොමක් ඒ කියන්නේ නැටුම් පේපරේ එකක් ඔයාලට තියෙනවා. ඉතින් මේක අත්හරින්න එපා. බැරි වෙලාවත් ඔයා පැට්‍රිකල් වලට නොගිහින් හිටියොත් ඔයාට ඇබ්සන්ට් කියලා තමයි රිසල්ට් සීට් එකේ එන්නේ. ඉතින් ඉතුරු විෂයන් 8ටම AB තියෙනවා. නැටුම් විතරක් ෆේල් වෙලා මොනවටද? ඉතින් ලිව්ව පේපරේ මොනවා ලිව්වත් පුතේ තව එකක් ඕගොල්ලෝ පැට්‍රිකල් එක හරියට කරගත්තොත් නැටුම් වලට ඒකක් ෂුවර්. ඉතින් හරිද? නිසා මේවා ගැන සැලකිලිමත් වෙන්න නිරන්තරයෙන්ම කියන්නේ. ඒ නිසා ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ගොඩ සරබ කියන එක පුතේ. ඉතින් උඩරට නර්තන හදාරන දරුවෙට ගොඩ සරබ 6 ඉඳන් 12 දක්වා, පහතරට නර්තනය හදාරන දරුවෙට 6 ඉඳන් 12 දක්වා සබරකමුත් ඒ විදිහට. ඉතින් උඩරට කරන නිසා මම මේ වීඩියෝ එකේ උඩරට සම්බන්ධව කතා කරන්නම්. පුතේ ගොඩ සරබ වලදී 1 ඉඳන් 5 වෙනි ගොඩ සරබයට එනකන් අහන්නේ නැහැ. ඕගොල්ලෝගෙන් අහන්නේ 6 ඉඳන් 12 දක්වා තියෙන මේ ගොඩ සරබ සහ කස්තිරං ගැන. ඉතින් 6 වසරේදී මූලිකවම ඕගොල්ලෝ නර්තනයට එන දරුවෙක්ට පවා මේ ගොඩ සරබ 12 කස්තිරං එක්ක ඕනම ගුරුවරයෙක් කියලා දෙනවා. ඉතින් ඒ ගොඩ සරබ 12 නටන්න ඕන අනිවාර්යෙන්. මේ වගේ නම දැනගන්න ඕන. ගොඩ සරබ නාමය, බෙරපදය සහ කස්තිරම කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕන. ඔයගොල්ලෝ කොලයක් හරි තියරි පොතක් හරි අරගෙන ඉවර වෙලා මේවා පිළිවෙලට ලියා ගන්න ඉස්සෙල්ලා ලියාගෙන හුරු වෙන්න ඕන. මේ වගේ නම් මෙහෙම හුරු වෙන්න ඕන. මොකද පේපරේට අහන්නේ මේ වගේ නම් බඹර සරබය නටන්න, කස්තිරම සමග දෑල සරබය නටන්න. එතකොට අපි දැනගෙන ඉන්න එපයි බඹර සරබය කියන්නේ කීවෙනි ගොඩ සරබෙද, දෑල සරබය කියන්නේ කීවෙනි ගොඩ සරබෙද. ඉතින් ඒ නම් ගැන හුරුවක් තියෙන්න ඕන පුතේ අනිවාර්යෙන්ම. හරිද? ඒ නිසා මේ ගොඩ සරබ නර්තනයේදීත් කස්තිරම කියන එක අපි අනිවාර්යෙන් නටන්න ඕනේ. ඒක වරද්ද ගන්න බෑ. ඉතින් කස්තිරමත් අනිවාර්යෙන්ම මේ ගොඩ සරබ 6 ඉඳන් 12 දක්වා තියෙන සියලුම දේවල් ටික ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඒ නිසා
ගොඩ සරබ ගැනත් ලොකු අවධානයක් දීලා ඉවරලා වැඩේ කරගන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟට අපට තියෙනවා පුතේ වන්නම් කියන කොටස. ඔයගොල්ලෝ දන්නවා 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකම් වාරයකට එක ගානේ වන්නම් 6ක් මේ වෙනකොට ඕගොල්ලොන්ට උගන්නලා තියෙන්නේ. ඉතින් මේක අර මං කිව්වා වාගේ තුන්ඩු 4ක් තියෙනවා ABCD කියලා දාලා නැත්තම් තුන්ඩු 3ක් තියෙනවා. ඉතින් ඒ ටින් එකේ තියෙන තුන්ඩුව ගත්තට පස්සේ ඕගොල්ලොන්ට තියෙන්නේ උදාහරණයක් විදිහට ඒ කාණ්ඩේ නම් උඩරට නර්තනය හදාරපු දරුවෙක්ට තියෙනවා ඒ සම්බන්ධ වන්නම්. පහතර නර්තනය හදාරපු දරුවෙක්ට තියෙනවා ඒ සම්බන්ධ වන්නම් සබරගමුවෙත් ඒ විදිහට. ඉතින් උඩරට වල තියෙන්නේ ඒ කාණ්ඩය යටතේ උදාහරණ විදිහට සිංහ රාජවන්නම සහ තුරගාවන්නම කියන එක. ඉතින් පුතේ ඕගොල්ලොන්ට මේකෙන් තියෙන වන්නම් දෙකම නටන්න ඕනේ, මේකෙන් එකයි නටන්න ඕන. තේරෙනවද කියන එක? ඔයාලට ලේසි සිංහ රාජවන්නම නම් සිංහ රාජවන්නම නටලා කස්තිරම සීරුමාරු අඩව්ව කියන එක අනිවාර්යෙන් අපි නටන්න ඕන. හරිද? ඒවට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඉතින් සිංහ රාජවන්නම ලේසි අයට ඒක නටන්න පුළුවන්. ඒ සිංහ රාජවන්නම අමාරු අයට තුරගාවන්නම නටීමේ හැකියාව තියෙනවා. ඉතින් B තුන්ඩුවක් හම්බුණත් ඒකේ තියෙන ඉස්සල්ලාම සැවුලාවන්නම වයිරොඩි වන්න මේ දෙකෙන් එකක්. තේරෙනවද කියන එක? ওই වගේ තමයි වන්නම් කියන එක තෝරගන්නත් තියෙන්නේ ওই වගේ. ඉතින් ඔයාට මොන වන්නමයිද කියලා දන්නේ නැහැ. ඉතින් 6 ඉඳන් 11 වසර වෙනකන් තිබ්බ වන්නම් 6 සම්බන්ධව ඕගොල්ලොන්ට ලොකු දැනුමක් තියෙන්න ඕනේ. වන්නම් 6 මොනවද කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඒ වගේ කවි තානම බෙරපදය කස්තිරම ඉරුමාරු අඩව්ව කියන ඒවා ගැන විශේෂ සැලකිල්ලක් අරගෙන ඉවර වෙලා ඕගොල්ලොන්ට මේවා නිරන්තරයෙන් හුරුවීම මගින් මේ වන්නම් කියන කොටස ගොඩ දාගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු පේපර් එකේ ඊළඟ කොටසේදී අපට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා පුතේ. ඊළඟ ප්‍රශ්න විදිහට ඕගොල්ලොන්ට මුහුණ දෙන්න තියෙන්නේ මේ ගැමි නැටුම් කියන එක. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන 6 වසරේ ඉඳන් 11 වසරට තිබ්බ සියලුම කවි වලින් තමයි මේ අහන්නේ ප්‍රශ්නේ. ඉතින් විශේෂයෙන්ම මේකේ තියෙන විශේෂත්වය ගැන කතා කරද්දී මේ ගැමි නැටුම් සම්බන්ධව පුතේ හැම කවියකටම අදාළ තානමක් තියෙනවා. කලගෙඩි නැටුමට තානමක් තියෙනවා. රබන් කවි වලට තානමක් තියෙනවා. කඩු නැටුම් වලට නැත හටන් කවි වලට තානමක් තියෙනවා. චාමර වලට තානමක් තියෙනවා. ඉතින් මේ තානමින් අපි වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. ඒකට ලකුණක් හම්බ වෙනවා. අනිවාර්යෙන්ම නර්තනයේ ආරම්භයේ සහ අවසානයේදී රුඳගත කුඳතා කියන කස්තිරම නටන්න ඕනේ. ඒකට ලකුණක් හම්බ වෙනවා. අලංකාර මාත්‍රාවක් ගොඩනගාගෙන ඒ කවි පද පේලි 4ට නටන එකට ලකුණක් හම්බ වෙනවා. ඉතින් ඒ සම්බන්ධව විශාල දැනුමක් ඕගොල්ලොන්ට තියෙන්න ඕන. මොකද මේකේ විශේෂත්වය තමයි ඒ කවි වලට අදාළව තානමක් තියෙනවා. ඒ තානම දැනගෙන ඉන්න ඕන. ඒ තානම දැනගෙන තමයි අපි යන්න ඕන. තානම කියාගෙන එනවට ලකුණු හම්බ වෙනවා. ඉතින් අර කස්තිරන් දෙක නටනවට ලකුණු හම්බ වෙනවා. ඉතින් මේක නටද්දි අනිවාර්යෙන් ඕගොල්ලොන්ට රංග භාණ්ඩයක් විතර මේසෙක තියලා තියෙනවා. ඒ රංග භාණ්ඩය අතතිව තමයි නටන්න ඕන. හරිද? ඒක හසුරුවනට ලකුණු දෙනවා. ඉතින් මේකත් ගොඩ දා ගන්න නම් ළමයි ඔය කවිවල තානම ඒ කවි ටික මුල ඉඳන් ආයෙ මතක් කරගන්න ඕන. අලංකාර මාත්‍රාවක් ඒකට ගොඩ නගා ගන්න ඕන. මොන නටුමාවත් ඕගොල්ලොන්ට ඒ අලංකාර මාත්‍රාව යොදාගෙන ඉවර වෙලා නටන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒවා හදාගෙන සකස් කරගෙන මේ වෙලාවේ කට්ටියත් එක්ක යාළුවොත් එක්ක එකතු වෙලා යන්න ඕන. මොකද ඒකක් කියලා කියන්නේ නැටුම් වල නිකම්ම මේ ප්‍රැක්ටිකල් එක කරගත්තොත් කොහොම හරි ඒක ගන්න පුළුවන්. ඉතින් ආයි සැලකිලිමත් වෙලා මේ සම්බන්ධව වැඩේ බලා ගන්න. හරි. ඊළඟට ඕගොල්ලොන්ට චරිත නිරූපණය කියන කොටස තමයි පුතේ තියෙන්නේ. මේ චරිත නිරූපණයේදී 6 වසරේ ඉඳන් 11 වසරට දක්වා චරිත ඕගොල්ලොන්ට දීලා තියෙනවා ඉස්කෝලේ. අපට ඕන චරිතේ රඟපාන්න බෑ මුලින්ම කියන්න ඕන. පුතේ මේවට ආවේනිකු කතා වස්තු තියෙනවා. ඒවා ගුරුවරු ඕගොල්ලොන්ට මේ වෙනකොට දීලා ඇති. විනාඩි 5කට නොඅඩුව චරිතයක් රඟපාලා පෙන්වන්න ඕන. දෙබස් කතා කරන්න බෑ. ඉතින් මේක අර මූණ උපයෝගී කරගෙන අතපය උපයෝගී කරගෙන අංග උපාංග ප්‍රත්‍යංග උපයෝගී කරගෙන තමයි මේක නිරූපණය කරලා පෙන්වන්න ඕන. ඉතින් මේවට ආවේනිකු කතා වස්තුව දැනගන්න ඕන. ඔය අනිවාර්යයෙන්ම විනාඩි 5ක් කාලයක් අරගෙන ඒක රඟපාලා පෙන්වන්න ඕන. වේදිකාව සම්පූර්ණ ඕගොල්ලොන්ගේ ග්‍රහණයේ තියෙන්න ඕන. ඒ නිසා වේදිකාව එක තැන ඉඳන් මේක රඟපාන්න එපා. ලකුණු හම්බ වෙන්නේ නැහැ. වේදිකාව වටේට යන්න ඕන, රවුමට යන්න ඕන, නර්තන හැඩතල මේ වගේ තියෙන්න ඕන. ඒවා මත තමයි මේකේ ලකුණු හම්බ වෙන්නේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඔය චරිත රඟපාද්දිත්. විශේෂයෙන් කියන්න ඕන මෙන්න මේ කාරණාවත්. පුතේ මේ සියලුම දේවල් මම උගන්වනවා මගේ ඔන්ලයින් නැටුම් ප්‍රැක්ටිකල් ක්ලාස් එකක්
තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට කැමති අයට එන්න පුළුවන්. ඒකට ආවොත් ඕගොල්ලොන්ට මේ සම්බන්ධ සියලුම වීඩියෝ කට්ටලයක් හම්බ වෙනවා. නටන ටික, කවි කියන ටික, චරිත නිරූපණය, ගොඩ සරබ 12 කස්තිරං එක නටන ටික, වන්නන් ටික නටන ටික සියලුම වීඩියෝ මාලාවල් වලින් ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. ඒක බලලා ඉවර වෙලා Tamanට තනියෙම ප්‍රැක්ටිස් වීමේ හැකියාව තියෙනවා. හරිද? ඔය ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේ ඒක හදාගන්න තියෙන දෙවන chance එක නැටුම් වල. ඉතින් මේක මග අරගන්න එපා. ඉතින් ඕගොල්ලොන්ට මං පුන පුනා කියන්නේ ලිව්ව පේපරේ මොනවා ලිව්වත් හරියට ප්‍රැක්ටිකල් එක කරගෙන ඉවර වෙලා මේ ලකුණු ටික ගත්තොත් පුතේ අනිවාර්යෙන්ම ඒකකින් අතර වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ මේ තියරි කොටස් ටික දැනගත්තම වන්නන් ටික මුලේ ඉඳන් ලියා ගන්න, ගායනා ටික මුලේ ඉඳන් ලියා ගන්න, චරිත නිරූපණයේ කතාවස්තු ටික ලියා ගන්න, බෙර සරබ ගැන ඒවා බලලා ලියා ගන්න. බලලා Taman දෙයක් දැනගත්තට පස්සේ ඕන තැනක ගිහින් ඒක පෙන්වන්න පුළුවන්. ඇයි? ඒ සම්බන්ධව ඔයා දන්නවා. එනිසා බය වෙන්න දෙයක් නෑ ළමයි. හරිද? හදිසියේවත් මේ ප්‍රැක්ටිකල් විභාගයට ඔයා පෙනේ හිටියේ නැත්නම් ලිව්ව පේපරේ ලිව්වනේ නටන්න බැරි නිසා මං ගෙදර ඉන්නවා කියලා හිතපු කවුරු හරි හිතනවා නම් පුතේ ඕගොල්ලොන්ට එන්නේ නැටුම් රිසල්ට් එක ඇබ්සන්ට් කියලා. ඒ කියන්නේ ඉතුරු විෂයන් 8ටම ABC මොනවා හරි තියෙන්න පුළුවන්. නැටුම් වලට විතරක් ඇබ්සන්ට් කියලා වැටෙනවා. ඉතින් මං කියන්නේ මගේ පන්තියට එන්න මේ සියලුම තිරේ පේන වන්නම්, ගොඩ සරබ, ගැමි නැටුම්, බෙරවාදන කොටස්, චරිත නිරූපණේ, ගායන කොටස්, වට්ටන් ටික නටන ටික ඔක්කොම වීඩියෝ කට්ටලයකින් ඔයාට දෙනවා. තිරේ පේන අංකෙට ඔයාගේ නම, ශ්‍රේණිය, දිස්ත්‍රික්කය, 2025 O level dancing practical කියලා එව්වට පස්සේ අදාළ group එකට add කරලා ඔයාට මේ වීඩියෝ මාලාවල් ටික ඒ කට්ටලේ ගන්න පුළුවන්. ඉතින් වැඩේ ගොඩ දාගන්න ඕන නම් මේ පන්තියට මෙන්න ඕන කියලා එකක් නෑ. ගමේ ගුරුවරයා හොඳයි නම් එතනට යන්න, එතනින් කරගන්න බැරි නම් එන්න වංගාවට. ඔයාට මේ හම්බ වෙලා තියෙන රටේම නැටුම් කරන ළමයි එන ලංකාවේ තියෙන එකම සහ ලොකුම ඔන්ලයින් නැටුම් පන්තියේ සර්වර්. ඉතින් මේකට එක දවසක් ඇවිල්ලා බලන්න ප්‍රැක්ටිකල් එක ගොඩ දාගන්න විදිහ මම මේකේ කියලා දෙනවා. ඉතින් වැඩේ හරියට කරගන්න මම කියනවා ඇවිල්ලා බලන්න කියලා. එහෙනම් අපි ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී හම්බ වෙමු. ඉතින් පුතේ මං ආරාධනා කරනවා මේ වැඩේ ගොඩ දාගන්න එන්න කියලා. තිරේ පේන අංකෙට ඒ විස්තරය වෙලා. එහෙනම් ප්‍රැක්ටිකල් එක හොඳින් මුහුණ දෙන්න. හැමෝටම ජය වේවා. ලංකාවේ ලොකුම ඔන්ලයින් නැටුම් පන්තියේ සර් තමයි මේ විස්තරය ඉදිරිපත් කරේ. එහෙනම් හැමෝටම ජය වේවා.